සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු චරිත් දිල්ෂාන් සීදී විනාසා ගැනීමට බලපෑ හේතුව දැඩි නවකවාදය බව පවසමින් ඔහුගේ පවුලේ සමාජිකයෝ යුක්තිය ඉල්ලා කඳුළු සහගත ආයාචනයක් කර තිබෙනවා. මාධ්‍යයට අදහස් දක්වමින් චරිත්ගේ මව පැවසුවේ පුතා අප්‍රේල් 26 වෙනිදා මහ පොළොව ශිෂ්‍යත්වයේ සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේදී අවමානයට හා ශාරීරික හිංසනයට ලක්ව තිබෙන බවක්. ඔවුන් ඔහුට හිරිහැර කර තිබෙනවා. බෙල්ට් වලින් ගහලා තල්ලු කරලා. ගෙදර ආවම ඔහු මගේ මූණවත් බැලුවේ නැහැ. පසුව අපි දැනගත්තා ඔහුගේ ඇඳුම් ගලවලා තිබුණා කියලාත්. ඔහු කවුරුත්ම පාවලා දුන්නේ නැහැ. නමුත් ඔහු ලියලා තිබුණා හේතුවක් නැතුව මානසික ආතතියක් තියෙනවා කියලා. ඇය කඳුළු පිරිදෙනසින් පැවසුවා. මගේ පුතාට සිදු වූ දේ වෙන කිසිම දරුවෙකුට සිදු නොවිය යුතුයි. කරුණාකර ඔහුට යුක්තිය ඉටු කරන්න යනුවෙන්ද ඇය ඉල්ලා සිටියා. චරිත්ගේ නැන්දා කෙනෙකු අප්‍රේල් 28 වෙනිදා නිවසට පැමිණි පසු ඔහු Taman සමග කතා කළ බව සඳහන් කළා. ඔහු මට කිව්වා ඔවුන් ඔහුට කොතරම් නරක විදිහට සැලකුවාද කියලා. ඔහුව බැඳලා කොට කල්සමක් අන්දවලා කාමරයට ඇදගෙන ගිහින් අනිත් අය ඉදිරියට කළපු දේවල් ගැන. ඔහු ඒ ගැන කතා කරද්දී ඇස් වලට කඳුළු ආවා යනුවෙන්ද පැවසුවා. පොලිසිය තහවුරු කළේ සමනලව පොලිසියට චරිත්ගේ මිතුරෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව චරිත්ගේ මරණයේ නවකවාදය හා සම්බන්ධ චෝදනා කරමින් පරීක්ෂණ සිදු කරන බවක්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිද්ධිය පරීක්ෂා කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර ඇති අතර මෙම සිදුවීමට නවකවාදයේ බව තහවුරු වූ දැඩි පියවර ගැනීමට පොරොන්දු වී තිබෙනවා.